සමාජ මාධ්‍ය කමිටි සාධාරණීකරණ වාර්තාවක් මත බලලා ඒක මොනවද වෙනම එක තමයි සභාව දෙපළක වෙනම අඳුරගෙන ඒකයි දෙනවා ආමේ නිර්දේශ ක්‍රියාත්මක කරලා ඒක ඇත්තටම සුදුසු නෑ. ඇත්තටම ඒක පාවිච්චි CTC Alira ACG Alira NE DO1 family attend 2026 ගරු සභාපතිතුමාගෙන් ලේකම් හැදලීක නගර සභාව හැදී ව්‍යාපාර බලපත්‍රය ලබා ගැනීම සම්බන්ධවයි උක්ත කර්ම සම්බන්ධයෙන් ගම්පල මාලිගා පුරණ කැටපිට වස්ත නම්බර 293 යන ලිපිණී පදිංචි RMH රත්නායක මහතා විසින් යොමු කර ඇති 2022 දිනති ලිපිය හා බැඳී පිටකතකම නැත. ඒනව 60 අංක 12 පැතිවීදී කුඩා සුපිරි වෙනදට ආරම්භකීව ඔවුසි පිළිවෙලගෙන ඇති. වත් එම වෙනදලේ දියලි ආහාර කුළුබඩු පානිහා දියර වර්ග සෞඛ්‍යාර්ථිත ද්‍රව්‍ය සීතකල කුකුල් මස්නා මාළු වර්ගයක බවත් ඔෆිස් දා සම්පාදිත අදාළ නීතියට අනුකූලව සම්පූර්ණ බවක් සඳහන් කර ඇත. මීට අදාළව ඔවිසින් ලියාපදිංචි කර ඇති මාළු පොළ පුද්ගලික සමාගමේ බලපත්‍රයක් ඇති බව දන්වා ඇත. නමුත් මේ වෙනතෙක් අදාළ ව්‍යාපාර බලපත්‍රය නිකුත් කර නොමැති බවත් එය ලබා ගැනීම කටයුතු කරන දීමක් කර ඇති බව සඳහන් වේ. නගර සභා ආඥාපනයේ 164 වරහන් ඇතුලේ අංක 1 සහ 2 පදන්ති අනුව යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට වාර්ෂික වටිනාකම ව්‍යාපාර පිළිවෙල මහ උපයාගත ලාභය ප්‍රදාන කරගෙන රුපියල් 1000 නොඉක්මන වාර්ෂික වෙළඳ පත්‍රයක් නිකුත් කර යුතු බවත් ආඥාපනයේ 165 ආ පදන්තිය අනුව ව්‍යාපාරයක් කරගෙන පුද්ගලයෙකුගෙන් රුපියල් 3000 නොඉක්මන ව්‍යාපාර බද්දක් අය කර ගැනීම නියම කොට ඇත. නගරේ ව්‍යාපාර කටයුත්තක් කෙරෙහි ඕනෑම පුරුෂයෙකු මූලිකයි. වෙයිද එසේම නගරේ පවත්වාගෙන යන ආගේ සීල්ස් ඉවරමේ කාර්මික ධර්ම සිටින කේකී මදුසිකා පළාත්පාල සාකච්ඡා කොමසාරිස් නවරේ මේ කාරණා සම්බන්ධව මේ ලිපිය ඉදිරිපත් කරන්නේ මේ සභාවාරයේදී සභාව ඉදිරිපත් කරන කුලියනා ඒකට සම්බන්ධ වෙච්ච ගැටලු සම්බන්ධතා මේ කොමසාරිස් තුමීගේ නිර්දේශය වල තියෙනවා. ඉතින් මේ වෙනකොට එම ආයතනය සිල්ලර බලවලට නම් සලහා අධිපතක් ඉදිරිපත් කළ තියෙනවා සභාව. ඒකන සභාපතිගේ තීන්දුව අවශ්‍යද උතුමාලා සාකච්ඡා කරන්න ඕන කාර්ය සභාව කරගන්න පුළුවන්. මොකද්ද වෙන්න ඕනේ කියලා උගර මේක අපි දන්නවද මේක නගරේ ශාලගැටලුවකට සහ ආందోලනාත්මක කතාවකට ලක්වෙච්ච සිද්ධියක් නිසා මේක සාමාන්‍යයෙන් කඩේකට අවසර දෙන එක සහ මේ කාරණාව සුවිශේෂී කඩේකට අවනම කෙනෙකුට ව්‍යාපාරයක් කරගන්න පුළුවන් ඕනම දැනකට ගිහිල්ලා හැබැයි ඒ පළාත් සභාවේ හරි පළාත් පාලන ආයතනයේ තුල තියෙන නීති වල එකඟව වැඩ කරන සහ ව්‍යාපාර කරගෙන යන ඕනම කෙනෙකුට පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. මෙතන තියෙන ගැටලුව උනේ මෙන්න මේ කාරණාව කවුරුද දන්න නිසා මේකට ඔබතුමාලා මොකද ගන්න තීන්දුව කියන බලන්න. අපිට අපි මේක පොඩ්ඩක් කාර්ය සභාවකට අරගෙන පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. නෑ. පොඩ්ඩක් යෝජනා කරන කාර්ය සභාවකට අරගෙන මේක අපි ආරම්භ අලගිනේ මේ ආරම්භ මේක දීලා තියෙන්නේ චිල්ලර් බඩ කඩේ කරන්නේ ඉතින් කළා දී නිසා චිල්ලර් කඩේ හරි දැන් අපිට ડોક્ટર යෝජනා කරනවා මාළු මන්ත්‍රීතුමා කියන්නේ දැන් අපිට දින පස්සේ මේක මුලින් ආවේ මාළු වලින් සලක් කියන ඊට පස්සේ ආව සුපර් මාකට් එක චිල්ලර් නෑ දැන් අන්තිමට ඉස්සරහට චිල්ලර් බඩ කඩේ කියන්නේ සුපර් මාකට් එක කියන වෙනාට ඒක චිල්ලර් බඩ කඩේ කියලා සුපර් මාකට් එකකට එනවා නම් හරිද ෆුඩ් කන්ට්‍රෝල් ඇඩ්මිනිස්ට්‍රේෂන් යුනිට් එකේ රෙගුලේෂන්ස් කියලා. ඒකට එනවා. මම කරුණාකරලා කියනවා PHR මහත්තයා මේ අවස්ථාවවලදී තියෙන නීති රීති ටික පොඩ්ඩක් බලන්න කියලා. සුපර් මාකට් එකකට ලයිසන් එකක් ඉන්නවා දුන්නා කියන එක නෑ අපිට
සමරි එකනේ. ඔව්. ඒ පළවෙනි එක අපි මේ ඉන්නද බෑ මොකද ඉඳලා තියෙන්නේ සිල්ලර. දෙවෙනි එක තමයි සාමාන්‍ය මම ඊය සභාවේ පැහැදිලි කරා. තාම පැහැදිලි කරා අපිට ඕනෑම උදාහරණයක් අපි මේ ලයිසන් එක එනවල් ජනවාරි 1 ඉඳලා 31 වෙනිදා අපි ලයිසන් එක සකල දෙනවා. හැබැයි බාහිර එක අපි එහෙම අසම් කරන්නේ මොකද ඒගොල්ලෝ ඉඩියෝපිසි එක ලයිසන් එක කරගත්තට පස්සේ තමයි අපි අසම් කරන්නේ. ඒ වගේ ෆාමසි එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ලයිසන් එක ස්පෙෂල් එකක් ගන්නවා. අන්න ඒව එතකොට මේක මාළු සම්බන්ධව මම කිව්වේ මාළු ඉස්පරත් එක්ක මම හැදෙන්න කරන්නේ. අරක්මස් මාළු සම්බන්ධ ටෙන්ඩර් ප්‍රොසීජර් එකක් යන නිසා තමයි ඔය එතනින් පොඩි ගැටලුවක් ඇති වුනේ. ඒ නිසා දැන් එයාට ඉඳලා තියෙන්නේ මේ සිල්වර් බඩු විකුණන්න. ඒ මට නම් ඒ ලයිසන් එක ආවේ නැහැ මම හරි මට දැක්කා. ඊපස්සේ ඒගොල්ලෝ එවිලාර මාළු කරේ පටන් ගන්න දැන් ඔක සුපර් මාකට් කියලා මේ සුපිරියර් සයි අපි සිංහලෙන් කියන්නේ සුපර් මාකට් එකට සුපිරියර් සයි ග්‍රොසරි වලට සිල්ලර් එන්නේ සාමාන්‍ය යූස් කරන ඒ වර්ඩ් එක යූස් කරන්නේ නෑ නෑ මෙතන නෑ අපිට ඉඳලා තියෙන එක සිල්වර් බඩු වලට ඒක ප්‍රශ්න නෑ ඩොක්ටර් නෑ. ඔක දැන් ගැටලුව ඇතුණාට පස්සේ මේකල දෙවෙනි ඉල්ලීම කරා. මේ පළවෙනි ගැටලුව අපි ඉන්දු දුන්නේ අන්ජිලයේ මම මේකට ප්‍රකාශපත් කරනවා කියලා. එතකොට ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඒ ඉල්ලීම කරන්නේ නෑ සිල්ලර වෙළඳාම සඳහා අවසරය කියලා. කියන්නේ උගන්වන්නේ සිල්ලර බඩු කරේකට දෙන එක හරියට. ඒක නෙමෙයි මම අපි දැන් මේ විතර ප්‍රශ්න වෙලා තියෙන්නේ හැමෝම සුපර් මාකට් පටන් ගන්න හැමෝම මාස් කාඩ පටන් ගන්න අපි දෙසැම්බර් මාස 22 මාසභාර රැස්වීමේදී හරිද 60 නිද්දා පොළ අන්තර්ජාතික සාධාරණ පීනිල් ප්‍රසන්න කෙරෙන මානවඩේ විරුද්ධව අපි ප්‍රසිද්ධ කරා. ඊට පස්සේ ඉස්සලා ලොරි එක වෙනදන් කරන්නේ තිබ්බා අපි ඒවා ප්‍රතික්ෂේප කළා. එතකොට අපි ප්‍රතිපත්තිමය තීන්දුවකට ආවා මේ තියෙන කට මාකට් එකට අරගෙන එකකට ගන්නවා. ඒ අනුව තමයි අපි ටෙන්ඩර් ප්‍රොසීජර් එක කරන්නේ. අපි ටෙන්ඩර් කරා. එතකොට අපි ටෙන්ඩර් කොන්දේසි කියනවනේ. අපි මොනවාරි ටෙන්ඩර් කරාට පස්සේ අපි මුදල්දාර රිසිප්ට් එක ගන්නවා. ටෙන්ඩර් ප්‍රොසීජර් කොන්දේසි එක්කන අපි යුසුමකට අසම් කරන්නේ. එතකොට අපි එහෙම ආවට පස්සේ තවත් පිටර මාළු කඩ මාස් කඩ ඒවම දෙන්න බෑ. අපි දැන් යෝජනා කරලා තියෙන ඒවත් මාකට් එකට ඇතුළට ගමු කියලා. දැන් ලොකු ප්‍රශ්න දැන් කරදිය කියන්නේ මේ ලිස්ට් මේකේ තියෙන ඒගොල්ලෝ තොරතුරු කරන මේ අවුරුද්දේකට අපලකට ගන්නවා කියන්නේ. එහෙම තිබිද්දී අපි නීති රීති ටික හදා ගන්න ඕනේ මේකේ යම් ප්‍රොසීජර් එකක් මොකක්ද කියන්නේ. දැන් අපි ටෙන්ඩර් කරා නම් අපි මාකට් බයිලෝ එක අනුව ටෙන්ඩර් ප්‍රොසීජර් අනුව ටෙන්ඩර් කොන්දේසි අනුව තමයි අපි යන්නේ. මේ සිල්ලර කඩයක් කරන එක ප්‍රශ්න නෙමෙයි. හරි. එතකොට සිල්ලර කඩයක් තුල මස් මාළු විකුණන නීතිය මොකක්ද? දන්නේද? සිල්ලර කඩයක් පටන් ගන්න ඒක ඇතුලේ මස් මාළු විකුණන්න පුළුවන්. අපි මේ අරක්මස් වලට නම් සභාවෙන් අවශ්‍ය දෙන්නේ නැහැ අර ටෙන්ඩර් ප්‍රොසීජර් එක යන නිසා. හැබැයි කුකුල්නස් මේක විකුණන්න පුළුවන්. පැක් කරපු කොසන් ෆුඩ් එක විකුණන්න. කොසන් ෆුඩ් එක ගන්න පුළුවන්. ඒක සුදුසු ස්ථානයක් තියෙනවා. සුදුසු ෆ්‍රිජ් එක හරියට තියෙන සෞඛ්‍ය පැත්තෙන් බලන්න ඉන්ඩිෂන් දෙනවා. මාළු විකුණනකොට තමයි ඔය ගැටලු වෙන්නේ ටෙන්ඩර් ප්‍රොසීජර් එක සභාවේ ගත්ත තීරණය මොකක්ද ඒකත් එක්ක අපි බලන්න යනවා. ඔව්. ඒකට මාළු වල පිට දෙන්න බෑ. මාළු වලට අපි අර ප්‍රොසෙස් ෆුඩ් කියන එක පැකට් කරපු ෆුඩ් විකුණන්න පුළුවන් සුදුසු ස්ථානයක්. ඕ මේක ඒ ලේබලින් රෙගුලාසි වලට ඔව් ඒක ඔබතුමාට ඔය විස්තර කරන්න පුළුවන් අපිට ෆුඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් ඇඩ්මිනිස්ට්‍රේටිව් යුනිට් එකේ ඒකේ තත්ත්වය ගැන තියෙනවා 2022 ආපු 2023 මේකේ තියෙනවා සුපර් මාකට් එකේ අයිටම් කොහොමද තියෙන්න ඕනේ මොනවද කරන්න ඕනේ ඒකයි ඩීටේල්ස් බලන්න කොහොමද කැටරින් විකුණනවා නම් අපිට ඒකයි ඩීටේල්ස් බලන්න ඕනේ නේ සාමාන්‍යයෙන් මේ කඩවලදී ඕනම කඩයකදී අපි කිල්ල චෙක් කරලා බලනකොට ඔය ගැසට් එකට පැටලෙනවා නම් අපි නඩ දානවා මන්ත්ලි අපි සැම්පල් ගන්නවා ලේබලින් රෙගුලාසි කරනවා අපි මෙතන තියෙන්නේ අර මාළු එකට ආපු නිසා ඒක සභාවේ තියෙන එක දෙකම එකට පැරලල් යන්න ඕනේ හේතුව තමයි ටෙන්ඩර් ප්‍රොසීජර්. ටෙන්ඩර් ප්‍රොසීජර්. ඒ ෆ්‍රෙෂ් මාල්.
ගරු සභාපතිතුමා දැන් අපි මෙතන ඩිස්කස් කරනවා කොහොමද ඒක කරගන්නේ කොහොමද නැද්ද කියන්නේ. මේ සභාවට ඉහළින් මේක දීලා තියෙනවා. සභාවෙන් නම් අපි තීරණයක් ගන්න වැඩක් නැහැ. මගේ යෝජනාව මම ඉදිරිපත් කරනවා. සභාවට ඉහළින් දීලා මේක කම්ප්ලේන්ට් වශයෙන් දීලා ඔක්කොම කරලා තියෙනවා. මම යෝජනා කරනවා මෙතන හොඳම දෙයක් තමයි ඔබතුමා කොමිසාරිස්තුමියත් එක්කයි සම්බන්ධ තියෙන කට්ටියත් එක්කයි ඔක්කොම රැස්වීමක් ඇඳවලා ඒගොල්ලන්ව ගෙන්නලා මේක තීන්දුවක් ගන්න මොකද අර තීන්දුවක් ගන්න කියලා ඔබතුමාට මම යෝජනා කරනවා නැත්නම් මේක පොරොට අපි කතා කරගෙන ඉතින් ගැන කතා කරනවා සභාවට ඉහළ ගිහිල්ලා කොමිසාරිස්තුමියගේ නියම අපිට පැහැදිලි දෙන්න ඕන වාගේ තමයි යන් කියලා තියෙන්නේ. ඒ නිසා මේක වාගේ කියන්නේ නෛතික නීති ප්‍රශ්නයක් කියලා තියෙනවා ඒක. හරිද? නීති ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඒ නිසා ඔබතුමා ඒක කොමිසාරිස්තුමියට පැහැදිලි කරලා දෙන්න මොකද මේක වෙන්න ඕනේ මොනවද කියනවා මොනවද කියලා එයාලා දැන් ඒතුමියට ආපු ඩියුම් වෙන්නේ එයාලා කියලා තියෙන්නේ. ඔව් ඒක කියන්නේ මේ කියන්නේ ගෙන්න ගන්න නෑ හරිද මම තුමා මෙහෙම ඒ ලිපිය සලකා බලලා අවශ්‍ය පිළිවෙල ගැනීමට යෝජනා කරනවා. ඔව් අනිත් එක යා බේරෙනවානේ ඒක අනිත් එක අපේ උඩට දාලා යා බේරෙන්න බලන්න මෙහෙම එකක් තියෙනවා නේද? එතකොට එතුමියට ලියුම යන්නේ 2.2 එතුමිය ලියුම යවන එක දවසේ. ඒ කියන්නේ මේක කිසිම අධ්‍යයනයක් කරලා හොයලා බලලා මොකක්වත් කරගෙන නැහැ කියලා මට නම් තේරෙන්නේ නැහැ. මම කියන්න ඒ මාළු අරනකොට මේ ලිස්සිලා යනවනේ. ඒ වාගේ හැමදේනම ලිස්සිලා යනවා. අපි ඇවිල්ලා මේ නෙට් එකට වෙන්න බෑ. හරිද? ඒක පැහැදිලි මම කරන්න කැමතියි. හරිද? මේක හරි තීරණයක් උදම මුල් පුටුවේ ඉන්න නිසා උතුමා තමයි තීරණය ගන්න වෙන්නේ මේ සම්බන්ධයෙන්. හරිද? ඒක අපි ඇවිල්ලා ඇත්ත වශයෙන් කිව්වා නම් මහජනයාගේ මතය එකයි. මේ සභාවේ ඇතුළේ තියෙන මානව ව්‍යාපාරිකේ මතය එකයි. එහෙමනේ තියෙන්නේ අනිත් එක මේ සමිකමාතුරුගේ මත මොනවද කියලා දන්නේ නැහැ. මේක හරි කොම්ප්ලිකේටඩ් ඉෂුව එකක්. දැන් එතකොට මේක මේ සිද්ධිය වෙලා තියෙන දෙපාර්ශ්වයක් අතර සභාවට අදාළ නැහැ ඒක. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි එහෙමනම් එයා ඇයි සභාවේ තීන්දුවක් ගන්න තියෙන්නේ අද තමයි දෙනවා අපි සභාවේ. ඊට ඉස්සෙල්ලා මාළුවෙන් සලක්ෂා කඩයක් එළිය යා කොහොමද? එයාටයි විරුද්ධව අපි යන්න ඕනේ ඉස්සෙල්ලාම. එහෙනම් එයා අපේ මගේ මූලික අයිතිවාසිකම් අයින් කරලා දෙනවා එයා. ඒගොල්ලෝ. කඩේ දාපෙදී මම කිව්වේ සභාවේ ගෞරවය තමයි නැති කරලා තියෙන්නේ. ඔබතුමාව කතා කරනවා නම් ඔබ කියන්නේ ඒකක් කියන්න ඕනේ. ඒක නෙමෙයි අර ඒක හරි. ඒක තමයි. හැබැයි සභාවේ ගෞරවයත් එක්කම අයින් කරලා තියෙන ඒගොල්ලෝ. ඒක තමයි මම සමහරවිට තරහින් එපා. මම කිව්වේ අනිත් මොනවද මම කිව්වේ. මම වෙන මොකද නේ. ඔබතුමා ඒක කීප හරි. ඒක මම පිළිගන්නවා. හැබැයි ඒ වගේම අනිත් පැත්ත අපේ සභාව ගැනත් හිතන්න ඕනේ. සභාවේ තීරණය තියෙන්නේ අද. ඒකට අපිට කියන්නේ සභාවෙන් අවසරයක් නැතුව කොහොමද ඒගොල්ලෝ කඩේ දැම්මේ? ඒක ප්‍රශ්නයක් නේ. ඒක ගැන අපි කියන්න ඕනේ. මම නැත්තම් කියන්නේ අරාගත් එක කාගත් එක බලන්න තිබුණා මොනවද වෙන්නේ කියලා ආයේ. අද මම ඉතින් අද කිව්වේ ඒකට බතයි. නැත්තම් මේ කියන්නේ පොත පතක් දෙපා පොත සරාගත් දෙපා අයිබස් එක කාර්යවල මොකද සබඳවා මම අර කිව්වේ මුලින්ම ආරතව කිව්වේ මේ ඒක කාපෙට කාගත් එක අනිත් කියන්නේ ඒක වැරදි. ඒක මම කියන්නේ කාගත් එක වැරදි කියනවා ඒක මම පිළිගන්නවා. ඒක හැබැයි පිළිගන්නවා. හැබැයි සභා තීන්දුවක් සභාව පොලිසියෙන් බලාගන්න. ඒක පොලිසියෙන් බලාගන්න. සභාවේ අයියෝ අතර කිව්වේ ඔය සභාවේ ලයිසන් අරගෙන නැහැ කියලා ගාගාවා. දැන් මේනයි ඕනෙක් කෙනෙකුට ලියුම් කරන්න පුළුවන් මාන වෙනවා කඩ වෙනවා උසාවිය යනවා ඕන දෙයක් කියලා. හැබැයි සභාවේ නීති රීති
අපිට ඒක දානකොට ගත පොසි නීති රීතිකාරී. ඔබතුමා කොමසාරිස්තුමාට ලියුම යවන්න මෙන්න මේ නීති අනුව තමයි අපි බලපත්‍ර නිකුත් කරන්නේ. අපිට දැන් චිල්ලර කඩේකට බලපත්‍ර නිකුත් කිරීම ගැන ගැටලුවක් නැහැ. අපි චිල්ලර බල දැන් ඒ ඉල්ලලා තියෙන එකට අපි චිල්ලර කඩේකට දෙන්න පුළුවන්. එතනින් එහාට අපි මේ වගේ ව්‍යාපාර පටන් ගන්නකොට මොනවද ක්‍රයිටීරියාස් දැන් සුපර් මාකට් එකක් වුණාම ඉස්සර පාකින් ඕනේ. පාක් කරන්න සෙට් සුපර් මාකට් එකක් දාන්න පාකින් ඕනේ. ඒක සාමාන්‍ය සමාන බලපත්‍රයක් තියෙන්න ඕනේ, PHI ගේ ටික තියෙන්න ඕනේ, ගිනි නිවන ඒවා තියෙන්න ඕනේ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. හැමෝට ඇත්තම නගරේ දාලා තියෙන සුපර් මාකට් කියලා කියන බෝඩ් සභාවේ නීති වලට අනුකූල නැත්නම් අයින් කරන්න කියලා යෝජනා කරනවා. මේ වගේ වචන හා බෝඩ් මේවා අල්ලගෙන නීතිෝනේ රින්ගලා ගිහින් ඕන නැති ඒවා කරන්න හදනවා. ඒක ඇත්තම සභාවේ අවසරයෙන් නතරට නඩුවක් දාන්න පුළුවන් නම් ඒක නඩුවක් දාන්න තියෙනවා. ඊට පස්සේ ගිහින් සභාවේ නවත්තන වාහන කියලා ආපුවාන් පස්සේ ආයෙ ආයෙ බිස්නස් කරපුවාම තමයි දෙපාර්ශ්වයක් අතර ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ පස්සේ සභාවේ වල දන්නේ නෙවෙයි. ඒක පොලිසිය විසඳන්න ඕනේ. මරාගෙන තිබ්බනම් මිනිහ මොටිවේට් කරලා ඒක ටික පොලිසිය කරයි. ඒක අධිකාරී එතනදී මන්ත්‍රීතුමා දැන් මෙහෙම අපි දැන් එතනදී මේ වැඩි ඒගොල්ලෝ අනවසරේ කඩේ ගියට පස්සේ අපි ආරයි මහත්තයා විශේෂ මහත්තයා යවුවා කඩේ වහලා මේක වැඩ කරන්න කියලා. හැබැයි ඒක අහන්න නැතුව ආයෙත් මේ වැඩේම කරා කියන්නේ සභාව අභියෝගයකට ලක් වෙනවනේ. ඒක සභාවට දෙක කරන්නේ ඒකයි මම කියන්නේ. අභියෝගයක් ලක් වෙන සභාවට ඔබතුමා සභාවට පොඩු ඉන්න වෙලාවේ ඒ පුජ්‍යලා කතා කරපු එක දැක්කනම් ඔබතුමා ගහනවා එතන. සභාවට සභා මන්ත්‍රීවරුන්ලා සභාවේ ඉන්නවනම් කිසිම ගල්සෝකයක් නැතුව අතපය දික් කර කර කතා කරේ. මම ඉතින් ඔක්කොම පැත්තක දාලා පුරා ගහනවා එතන. යාපරේ ඉස්සරට දාන්න. හරිද? හැමෝටම මොන කියන්නේ කතා කරනවා නේද? ඕට්ටක් එක වෙච්ච පළව කරන්නේ. නෑ ඒක නෙමෙයි මම අත්තික වෙච්ච සිද්ධිය නේද කියන්නේ. ඒක ඒක කොහොමද මම කිය අත්තික වෙච්ච සිද්ධිය මොකද කල්පිතයි කියලා කියන්නේ. අනිත් එක සුපර් මාකට් එකක් දාන්න කස්ටමර් වොෂ්රූම් එකක් තියෙනවා. නෑ ඒක අපිට ඒ අවශ්‍ය භූමි ප්‍රමාණය මැනලා ඒවා කරන්න පුළුවන් අපේ තියෙන නීති රීති වලට දැනට සිල්ලර බඩු වෙනදාම පමණයි. ඇප්ලිකේෂන් එක අනුව සිල්ලර බඩු වෙනදාම සඳහා අවසර දෙනවා. ඊට වඩා යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍යතා සම්පූර්ණ කරලා සභාවෙන් අහලා මොනවාද වෙන්න ඕන කියන දේ අහලා ඒ අනුව කටයුතු කරන්න කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මේ ඔබතුමාලා එකඟද ඒකට වේදනාවක් සුපර් මාකට් එකක් යා සිල්ලර බඩු කඩේක මාළු විකුණන්න එපා කියන මොකක්ද වගේ නීතියක් තියෙනවා. ඒක මම කලින් කිව්වනේ දැන් මේ සිල්ලර බඩු කඩේක මම බලු විදියට ඔබතුමාගේ අනුමැතිය ඇතිනම් එයා ඒ පැත්තෙන් නෛතික කටයුතු ටික සම්පූර්ණ කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඔබතුමාගේ නිර්දේශය දෙනවා නම් සිල්ලර බඩු කඩේක මාළු විකුණන්න පුළුවන්. දැන් චිකන් විකුණන්න පුළුවන් නම් සිල්ලර බඩු කඩේක මාළු විකුණන්න බැරි වෙන්නේ. එහෙනම් මාර්කට් එකට ඒක ලිඛිතව දෙන්න පුළුවන් නෛතික ලිඛිත මොකක්ද තියෙනවා. ඒක තියෙනවා මෙන්න මේ පැකට් කරපු ලේබල් කරපු මුණ ගහපු බ්‍රෑන්ඩ් ගහපු ඒවා විකුණන්න පුළුවන්. මොකද කීල්ස් ඒවා සිල්ලර මාකට් වල තියෙන විදිහට පුළුවන්. ඒකේ මාළු මහවලින් කරන්නේ උච්ච කේකට වෙනම ලයිසන් එකක් නෑ ඒක කපල පුළුවන් නැද්ද? කපල විකුණනවා. ඒකට ඒ ක්‍රයිටීරියාස් ඇක්ටිව් කරලා තියෙන අන්න තමයි ලයිසන් එක දෙන්නේ. ඒවා අචීව් කරන්න කවුද ඒක නිර්දේශ ලබා දෙන්න තමයි ඒක තමයි සබත්ම මම කියන්නේ. දැන් සභාපතිතුමා කවදයක් ගන්න සභාපතිතුමාගේ දෙක කඩේ නිරීක්ෂණය කරලා නැහැ. සහ මෙතන එකමත්වයකට මම හිතන්නේ නිරීක්ෂණය කරලා කියලා ඒකේ වගකීම් තියෙන ඔබතුමාට. නෑ ඒක ඔබතුමා යසාරින් නැත්ද? පැහැදිලි කියන්නේ ඉතින් ඒක ඔබතුමාලා තමයි බලන්න ඕනේ සිල්ලර බඩු කඩේ එක මෙහෙමයි. සිල්ලර බඩු කඩේ විකුණන්න පුළුවන්. නෑ මාළු විකුණන්න පුළුවන්. ෆ්‍රෙෂ් මාළු නෙවෙයි. ඒක ඔබතුමාගේ අනුමැතිය අනුව ඔබතුමාගේ අනුමැතිය අනුව හරි ෆ්‍රෙෂ් මාළු විකුණන්න බැරි නම් පැකට් කරපු එක මම පැකට් කරපිට. ආ ඒක තමයි ඒකට තියලා ප්‍රොසීජර් අනාවශ්‍යතාවයක් නැහැ. එච්චර ඕනේ නැහැ සිල්ලර බඩු සිල්ලර බඩු කඩේට අපි දෙනවා. දෙනවා. එතන යහට අනිත් අවශ්‍යතාව සම්පූර්ණ කරලා කියනවා නම් එකද කියලා මේක සභාවෙන් ගිහිල්ලා ගැහුවේ නෑනේ. නෑ සභාවෙන් ගිහිල්ලා ගැහුවේ නෑනේ. සභාවේ නෑ මොකක්ද වෙන්නේ කියලා අපිට බලන්න නෑ ඒක තමයි එතන නිවාරණය කරලා තියෙන්නේ සභාව හරි අපිවත් නෙවෙයිනේ මේ മന്ത്രിවරු හරි සභාව හරි නෙවෙයි. නිලධාරීලුත් නෙවෙයි. මේක
ඒ නීතියට අනුකූල ඒ වෙළඳ ව්‍යාපාරිකයෙක් කටයුතු කරපු නැති ඉන්නනේ. එයාට තීන්දුව දෙන්නම් කිව්වේ අද. හැබැයි එයා කලින් ඕක පටන් ගත්තේ ඇයි? ඒ හින්දා තමයි මේ ගැටුම ඒ ගැටුම වළක්වන්න පොලිසියට කිව්වා. සමහරවිට වනතුමා එකක් ප්‍රකාශ කරලා ඒකපාක්ෂිකව කියලා. ඔව්. මම ආසයි හැමෝටම ඉපතේ ඒකපාක්ෂික. නෑ ඒකපාක්ෂිකව තියෙනවා. කියන්නේ මොනවද? දැන් ඒක සාමාන්‍ය ඒකපාක්ෂිකව කියලා මේක තියෙනවා. කවුරුත් ඒකපාක්ෂිකව අපි නම් තීරණ ගන්න පොදුවේ නගරේ ගැන මම දැන් පොදුවේ කියන්නේ මම ඒකපාක්ෂිකව නෙමෙයි මම දැන් සමහර අය රියවි කරනවානේ. මම ඒක කියන්නේ. වරදවා ඉතින් එපා මම දුන්නා. නන්දන ඉවරයි. ඉල්ලලා තියෙන සිල්ලර් බඩු වලට අන්තිමේ අවසානයේ ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන සිල්ලර් බඩු කඩේකට අපි සිල්ලර් බඩු කඩේකට දැන්ට දෙනවා. එතනින් එහාට අවශ්‍ය නම් මාළු වෙනදාම් කරන්න හරි ඊට අමතර දේවල් කරන්න අවශ්‍ය නම් අදාළ රිලීෆ් පත්‍රයක් දාලා සභාවේ අනුමැතිය අරගෙන අවශ්‍ය නීති රීති අරගෙන අපි මේ වැඩේ කරමු. මෙතනින් යන මේක ආයේ මේ වාද විවාද කරන එකේ තීරණය. පියචනාතරේ යෝජනා කරන උත්කලවල ඇඩ්මිනිස්ට්‍රේටිව් එක ගැන කතා කරලා ඒකයි ඉන්ඩස්ට්‍රි ඔක්කොම ගන්න. මොනවද ඕනේ කියලා. නෑ ඒකයි දැන් මාළු විකුණනවා කියලා කියනවා නම් එතුමන් නම් මේක අරගෙන ඔබතුමා ඒක ආරයි මාත්‍යා ඔයාලගේ වගකීම. මේ මොකද ওই වැඩේ වෙන්න බෑ අදිපස්ස. වෙන්න බෑ අනිත් එකක් නේ. මොකද මේ ওই කතන්දර මේ ඇයිල්ලා දැන් ඔයගොල්ලෝ මෙතන අවුරුදු ගණන් අපි ඇවිල්ලා මාස 7යි. අපි අවුරුදු ගණන් මෙතන හිටු මිනිස්සුනේ. ඔයගොල්ලන්ට මේක නීති රීති දන්නවනේ දැන්. විතර වෙනකම් මේ ප්‍රශ්නයක් වෙනකම් දැන් මේගොල්ලෝ මේ කතා කරනකම් ඔය කවුරුත් පුදුම මගුලක් කරේ නැහැ. මේ ලයිසන් නැති එකට නම් මට කෙලින්ම ඇක්ෂන් එකක් ගන්න. ඔව් ගන්න. අනිත් එක මේ නීති රීති බලතල තියෙන ඔබතුමන්ලාට මේ වෙලාවේ කියනවා ඒ අවශ්‍ය කටයුතු කරන්න. සභාවතුමා තව එකක් කියනවා. නීත්‍යානුකූල ලේඛකෙ මොනවත් අරගෙන නැත්නම් අට වචනකට පටන් ගන්න පස්සේ ඇප්ලිකේෂන් දාන්න කියන වචනේ කියන්නේ ඒක. ඒක තමයි එක වරදක්. ඒගොල්ලෝ දෙලිප කියනවා ආරයමත් පටන් ගන්න කිව්වම තමයි අපි පටන් ගත්තේ පස්සේ ලයිසන් දාන්න. ඔබ තමයි එහෙම කිව්වා. ඉස්සර වෙලාවකට තියෙනවා. එහෙනම් ඇක්ෂන් එක ගන්න. දැන් ඒ ඇක්ෂන් එක තමයි කරවන්න අපි ගිහිල්ලා එතන නවත්තලා ආවේ. ඔව්. ඒකේ දැන් මේ ওই මාරු මිනිස්සයා මෙතන ගෙනාව කවුද කියලා ඉස්සලා කියන්නේ. ඉස්සලා මේ හැමෝම දැනුවත් කරලා තමයි මිනිස්සයා මේ සභාවට ගෙනාවා. මේ මිනිස්සයා මේ ගෙනල්ලා මිනිස්සුන්ට ඕෂන් රාජ දේවල් දෙන්න ඕනේ. අලුත් මාළු දෙන්න ඕනේ. මේ කිව්වේ අපිට ගෙනාවේ මේක. මේ මිනිස්සයා ගෙන්නලා මේ අපිට අසීමිත බල දෙන්න එපා. මොකද අපි සභාවතුමා මේ සභාව අවස්ථාවේ මම කිසිම වෙලාවක කැමති නැහැ. මට චෝදනාවක් තියෙනවා නම් මාව නිදහස් කරන්න. ඒක සම්බන්ධයෙන් මට පරීක්ෂා කරන්න. මම කියන්නේ මම යෝජනා අට වචනකට අවශ්‍ය නැහැ. එහෙම දීලා එහෙම දෙන්න බෑ. හරි. එච්චර. එහෙම දීලා නැත්තම් ඒක මේ නීත්‍යානුකූලව එනං එහෙම කටු කරනවා. හොඳ වැඩ තමයි මේ මට චෝදනාවක් තියෙනවා නම් ඒ චෝදනා පත්‍රය මට දීලා මාව නිදහස් කරලා මේ සභාව පරීක්ෂා කරන්න. චෝදනාවක් නෙමෙයි එහෙම වෙනවා නම් දැන් අපි කරනවා මම කොහොම හිතමානී විදිහට කරන්නේ. මේ අපරාධී මේ කාලේ ඔයවත් දැන් මාළු කඩයක් හින්දා ඔව් අනිවාර්යයෙන් මිනිස්සු සමස්ත මිනිස්සුන්ට අපි සේවය කරන්න ඇවිල්ලා ඉන්නේ. සහයි මේ අපරාධය මේ කරගන්නේ. මේ කෙටියෙන් කතා කරලා විශ්ල ගන්න විතර ගැටුමක්. ඔව් දැන් අපි තර්ක විතර්ක අවශ්‍ය නැහැ දැන්. අරක තමයි තීන්දුව. හරි. අවසානයේදී මේක කළා තියෙන කඩේ සිල්ලර් බඩු සඳහා මේ සඳහා අවසර දෙනවා. ඊට අමතර ඕනෑම දෙයක් අවශ්‍ය නම් එයාට ඕන මාළු ඕනම දෙයක් විකුණන්න ඒ සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කියනවා නම් ඒ දෙවල ඒ අවශ්‍ය කටයුතු කරලා මේ අපි දෙනවද නැති තීරණය කිරීම පසුතට කරනවා.